අට ශ්‍රේණිය යුනිට් 1 එක plan the work the plan. හරි. අපිට මේකේ මුලින්ම තියෙන්නේ activity එකක්, act out එකක්. අපි බලමු කියවලා the grade 8 students of රාන්පුර විද්‍යාලය are organizing. මෙතන organizing කියලා කියන්නේ an English camp එකක් සංවිධානය කරනවා. organize කරනවා, සංවිධානය කරනවා. The members of the organizing committee එකේ members ලා තමයි සාරංග, අමිතා, රාජේශ්වරි and මිලාන්. මෙයාලා තමයි මේකේ ඉන්න සමාජිකයෝ. have decided කියන්නේ ඒගොල්ලෝ තීරණය කරලා තියෙනවා. have decided කියන්නේ ඒගොල්ලෝ තීරණය කරලා තියෙනවා to meet at Saranga's house. සාරංගලාගේ ගෙදරදී හමු වෙන්න. to plan it out. ඒක සැලසුම් කරගන්න හමු වෙන්න තීරණය කරලා තියෙනවා. මේ විතර පින්තූරෙන් අපිට පේන්නේ එයාලා හමු වෙච්ච අවස්ථාව. අමිතා කියනවා hello auntie. good afternoon. is Saranga at home. මෙතන is Saranga at home කියලා කියන්නේ සාරංග මේ ගෙදර ඉන්නවද? is Saranga at home. ඊට පස්සේ ආන්ටි කියනවා good afternoon අමිතා. yes he is here please come in. ඔව් එයා මෙහි ඉන්නවා please come in. කරුණාකරලා ඇතුළට එන්න. ගෙට එන්න කියලා වගේ කියන්නේ. මිලාන් කියනවා thank you aunty. සාරංග කියනවා hello everybody. කාටත් හැමෝටම hello කියලා කියනවා. why don't you sit down and make yourselves comfortable. අය ඔයගොල්ලෝ වාඩි වෙන්නේ නැත්තේ ඔයාලටම සැප පහසු වෙන විදියට so that we can start our discussion straight away. ඊට පස්සේ අපිට පුළුවන් අපේ සාකච්ඡාව දිගටම කරගෙන යන්න. රාජේශ්වරී කියනවා let's first discuss කියන අපි මුලින්ම කතා කරමු what we have done so far. shall we කියන්නේ නේද? අපි ඉස්සෙල්ලම කතා කරමු නේද? මෙච්චර දවස් so far කියන්නේ මේ වෙනකන් we have done කියන්නේ අපි කරපු දේවල්. මිලාන් කියනවා well හොඳයි. are you already කියන්නේ දැනටමත්. මම I have already කියන එක තමයි මේ තියෙන්නේ. I have already prepared. මම දැනටමත් සැලසුම් කරලා තියෙනවා the invitation cards. ආරාධනා පත් මම දැනටමත් සංවිධානය කරලා තියෙනවා. හොඳයි. ඊළඟට බලන්න දෙවෙනි පිටුව. අමිතා කියනවා wow did you do it all by yourself. අන්න අපිට තද පාටින් එන වචන ටිකකුත් තියෙනවා. ඒවත් අපිට පස්සේදී ඕන වේවි. wow කියන්නේ කදිමයි නියමයි. did you do it all by yourself. මේ ඔක්කොම කරේ ඔයාමද? ඔයා තනියෙන්ද මේ ඔක්කොම කරේ? මිලාන් කියනවා all by myself. ඔක්කොම මම. how could I. මම කොහොම කරන්නද? how could I. අමීනා සහ රොමේෂ් help me with the invitations. මේ invitation වලට එදෙන උදව් කළා. for the invitees ආරාධිතයන්ට සහ the judges විනිසුරුවන්ට. our art teacher himself අපේ චිත්‍ර ගුරුතුමා එයාම design the invitation card for the chief guest. ප්‍රධාන ආරාධිත අමුත්තගේ invitation එක එයා තමයි design කළේ. සාරංග කියනවා රාජේශ්වරි how about selecting costumes for the drama. මේ drama එකේ ඇඳුම් කොහොමද කියලා රාජේශ්වරිගෙන් අහනවා. කවුද අහන්නේ? සාරංග. the sound system and the decorations. sound system එක සහ සැරසිලි. decorations කියන්නේ සැරසිලි. ශබ්ද විකාශන සහ සැරසිලි. රාජේශ්වරි කියනවා Jude will take care of the sounds. sounds ගැන බලන්නේ කවුද? Jude තමයි sound ගැන බලන්නේ. Rubin and Meena promised to do the decorations by themselves.
රුවින් සහ මීන පොරොන්දු වුණා. promise කියන්නේ පොරොන්දු වුණා to do the decorations ටික එයාලම බලනවා කියලා කරනවා කියලා පොරොන්දු වුණා. but selecting costumes for the drama is a problem. මේ drama එකට costume select කරන එක තමයි ප්‍රශ්නේ. I can't manage it by myself. මට මේක manage කරගන්න බෑ. I need someone to help me. මට කවුරු හරි කෙනෙක් උදව්වට ඕන. සාරංග කියනවා any volunteer. volunteer කියලා කියන්නේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන කෙනාට volunteer. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන කෙනා තමයි volunteer කියලා කියන්නේ. අමිතා කියනවා I can ask my mother to help us with that. මට පුළුවන් අමිතා කියනවා මට පුළුවන් අපේ අම්මගෙන් අහන්න මගේ අම්මගෙන් අහන්න පුළුවන් මේකට උදව් වෙන්න පුළුවන්ද කියලා. සාරංග කියනවා that would be great. ඒක නම් කදිමයි. great කියන්නේ නියමයි කදිමයි. මිලාන් කියනවා how about the language activities and games. language activities සහ games කොහොමද? සාරංග කියනවා our English teacher said that අපේ ඉංග්‍රීසි ගුරුතුමා කිව්වා that she herself ඇය would prepare them. ඒවා ඇය සැලසුම් කරනවා කියලා. well we seem to be doing fine so far. අපිට පේනවා මේ වෙනකන් අපි කරන දේවල් ටික හොඳින් කරනවා කියලා. I am sure we can make the English camp a success and be proud of ourselves. මට sure I am sure කියන්නේ මට විශ්වාසයි. we can make අපිට පුළුවන් English camp එක සාර්ථක කරගන්න සහ අපි ගැනම අපිටම ආඩම්බර වෙන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ තියෙනවා activity 2 එක 1.2 read and answer the given questions. මේ දීපු ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා අපිට කියනවා. who were the members of the organizing committee එකේ හිටියේ කවුද? අපිට උඩදී කියවුණා. අමතක නම් මේක ආපහු බලන්න. එතකොට මුලට ගිහින් බලන්න. ඒගොල්ලෝ කවුද කියලා අපිට කියවුණා. where did the organizing committee meet? ඒ organizing committee කොහෙද හමු වුණේ? Saranga's house. Did Milan prepare the invitation cards by himself? Milan invitation cards එයාම හැදුවද? සැලසුම් කළාද? එයාම නෙමෙයි හැදුවේ නේ. no. Who designed the invitation card for the chief guest? කවුද invitation card එක design කරේ ප්‍රධාන අමුත්තට? අපිට මේ කොටස උඩ කොටසෙන් කියවුණා art teacher තමයි ඒක design කරේ. what were the responsibilities of the following students? මේ පහලින් දීලා තියෙන ළමයින්ගේ වගකීම් මොනවද? list them ඒවා ලියන්න ඕනේ. Jude මොනවද බැලුවේ? අපිට උඩදී කියවුණා Jude බලපු දේ. ඒක ලියන්න ඕනේ මෙතෙන්ට. රුවින් and මීනා. රුවින් සහ මීනා මොනවටද වගකීම ගත්තේ? how did they solve the problem of selecting the costume for the drama? එකට අවශ්‍ය ඇඳුම් ප්‍රශ්නය විසඳගත්තේ කොහොමද? උඩද කියවුණා ඒකට අදාළ විස්තරයක් නේද? ඒකට අන්න පිටු දෙකක් අපි කතා කළා. ඊළඟ පාඩමෙන් අපි බලමු තුන්වෙනි පිටුවේ තියෙන ග්‍රැමර් කොටස කතා කරන්න. දිගටම මේ පාඩම් එක channel එකත් එක්ක හිටියාම ඔයගලන්ට මේ පාඩම් ටික දිගටම බලන්න පුළුවන් වෙනවා.